කරතරන් යාළුවනේ. අපි අද කොහෙද යන්නේ? රිවර්ස්ට් එකට. අපි යනවාද රිවර්ස්ට්? කවුද මේ මාත් එක්ක ඉන්නේ? අපේ ශමීරකයි ඉන්නවා මාත් එක්ක. එන්න සපත් දාන්න. පිටිපස්සේ ඉන්න තව කොල්ල සෙට් එකක් මං හිමින් සැරේ කියන්නම් කවුද ඉන්නේ කියලා. මේ ඉන්න ඕර්ගනයිසර්. ඒ ගඩොල. හලෝ. රියදුර මහත්තයා කොණ්ඩේ අපේ කොණ්ඩ නිර්මාතෘ. කොණ්ඩ විලාසිතා මොස්තර නිර්මාතෘ වෙ ඉන්නේ. ඒ අපි මේකෙන් නෙමෙයි. මම තමයි ස්පොන්සර් කරන්න අපිට. මේ කවුද? ඒ අයියේ. නිකුල. මේ ඉන්නේ අංකල්. මේ ඉන්නේ අංකල්. වෙලාව 9:22යි. අපි කණ්ඩ වැස්ස මේ අරු තාම නිදි. මේ දැන් නැගිට්ටේ. අරු චූ කරන්නේ. අපි ගන්නවා පාව. පානුයි පරිප්පු. අපි ඇවිල්ලා ඉන්න මරත්තන යාළුවනේ. අපි යන්න රත්තන උඩ තියෙන කන්ද කන උඩට යනවලු අපි. ඉන්න ඔයාලට පෙන්නන්නම්. අද කාත් එක්කද අපි ආවේ කියලා. අපේ පසිදොයියා ඉන්නවා. පසිදොයියා ඉන්නවා. හිරුෂන් අයියා ඉන්නවා. ඔයා කවුද? I am Sokiri. සෝකිරි ඉන්නවා. ගඩොලා නඩේගුරා ගඩොලා. හලෝ. අර නාගි කොට අර ඉන්නේ නාගි කොට. අංකල්. අන්න අංකල්. ඔය කට්ටලුත් ඒ කියන්නේ. හරිද ඊට පස්සේ දෙනෙත් මල්ලි ඉන්නවා. ඉතින් අපේ දෙනෙත් මල්ලිගේ බිස්නස් එකට පොඩි සපෝට් එකක් දෙන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලට මේ වගේ ලස්සන printed t-shirt ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ දෙනෙත් මල්ලිට කතා කරන්න. නැත්නම් ඔයාලට ඇවිල්ලා shop එකෙන් බලලා ගන්නත් පුළුවන්. shop එක තියෙන්නේ යාගොඩ. ඔයාලා එහෙම නැත්නම් ගම්පහ ගණේමුල්ලවට එයා ඩෙලිවරිත් කරනවා. මේ තියෙන එයාගේ නම්බර් එක මම තව වැඩි විස්තර description එකේ දාන්නම්. එයාගේ TikTok එකේම ඔයා ගිහලා check කරලා බලන්න. back to the video. දෙනෙත් මල්ලි ඊළඟට සමිල්ක අයියා ඉන්න ශෝකිරේ අයියා වෙන්නවා. සමිල්ක අයියා ඉන්න ඊට පස්සේ ඔයා කවුද? මම ඉන්නවා. ඔබ ඉන්නෝ. ඔයා කවුද? හයි. ඔයා කවුද? මතුවා. ඔන්නාවත් කොල්ල මතුවා. මතුෂා. හා. මතුෂාලු. ඊට පස්සේ ඉන්නවා. ඔයා කවුද? සැලුම්. කොණ්ඩේ කපා ගන්න ඕන නම් මෙයා ගාවට එන්න. යන්න. මේ ඉන්න මගේ මොන්ටිසෝරි යාළුවා. නැවක් කොණ්ඩම් මට කියන්න. මේ ඉන්න මගේ මොන්ටිසෝරි යාළුවා. පස්සේ මන්ට ඒ උඩට මට මු අඳුර ගන්න බැරි වුණා. ඊට අපි මේ ටිකට් එක කරගත්තා. මේක කීයද ගන්න රුපියල් 70යිද? රුපියල් 70යි. මෙතන ගහලා තියෙනවා බෝඩ් එකක්. විස්තර ටික. මේ නකල්ස් සංරක්ෂිත වනාන්තරය ගැන. ඉතින් මේ මම හිතන්නේ මේ රිවර්ස්ටන් කියන්නේ නකල්ස් වලින් කැලලක්ද? මම හරියටම දන්නේ නැහැ. මේ බයින්ඩ් එපා කමෙන්ට් සෙක්ෂන් එකේ මේ. ඔයා දන්නේ නැහැ විරෝධයක් කියලා මම දන්නේ නැහැ අත්‍තරම. ඔයාලා රිවර්ස්ටන් එනවා නම් මේ නීති වලට අනුගමනය වෙන්න මොනවද කියන්නේ? මල් කඩන්න එපා. නෑ මල් දෙන්න එපාලු. නෑ කඩන්න එපා. මල් කඩන්න එපා, සමනල් වල්ලන්න එපා, වෙඩි තියන්න එපා, පොලිතින් දාන්න එපා, කැම්ප් කරන්න එපාලු, කූඩාරම් ගහන්න එපා. ගිනි තියන්න එපා, ගස් කපන්න එපා, බූට් දාන්න එපා. බූට් කන්න එපා. බූට් දෙන්න එපා. නෑ තනකොළ පා ගන්න එපාලු. මෙහා ඉන්නේ තනකොළ. ඒක වල සඳහා රුපියල් 200ක අනේ. රුපියල් ලක්ෂ දෙකක් යකෝ. හලෝ. යනවා තාම ඉඳගෙන. මේ බලන්න ලස්සන view එකක් තියෙනවා. මට ලස්සනයි. මේ ඇවිල්ලා තින්නේ බලාකුළු.
අපි මේ වලාකුළු අස්සෙන් යන්නේ. මේ හරියට කාගෙන යන වයිප් එකක් තියෙන යාළුවනේ සත්‍යන හදන්න වීඩියෝ එකේ මේ නික උඩ වැන්න පා වෙනවා වගේ සීන් එකක් තියෙන්නේ. මේ ඔක්කොම පොඩි දරුවෝ වගේ එක අම්මගේ දරුවෝ එක අම්මගේ දරුවෝ වගේ නතර වෙලා ඉන්න ඔක්කොම හරිම ආතල් වයිප් එකක් තියෙන්නේ. මේ නික පහන අපි කැලේ මැද්ද ඉන්නේ යාළුවනේ. අපි කැලේ මැද්දට සෙට් වුණා. ඒ කියන්නේ අපි මේ දැන් ෂෝට් කට් එක අර වටේ පාරෙන් යන්න නැතුව අපි මේ ඇයි කොහෙද බං අර කොට අපි පීන්න නැතුව ගියා. මේ අපි දැන් මේ පාරවල් හොයාගෙන යන්නේ. පරිස්සමෙන් හැබැයි මේ පේන්නේ නැහැ නේ. අර ඉන්නේ ඈත. මේ හරිය පට්ට විදියට ලෙස්සනවා. පොඩ්ඩ පරිස්සමෙන් යන්න ඕනේ. පොඩ්ඩ අමාරුයි මේ ටික යන්න අම්මට සිටි. හැබැයි මරු වැඩි. කැලෑ මැද්දේ ආතල්. ඉවෙන්න මේ කැලෑ වස්සේ පාරෙන් තමයි වැස්සේ. මේ පෙන්න අම්මා පෙන්න මේවද මේ? මේ කූඩල්ලෙක් කියලා කූඩල්ල නෑ ලේලා. ලේනවා මේ මගෙත් එල්ලයක් දන්නේ. මේ තව ඒ වගේ පාරවල් තියෙනවා. මේ වගේ මේ ෂෝට් කට් පාරවල් තියෙන ඒ වුණාට මේ ඊයින් එන්නෝට හරිස්සමයි රෙකමන්ඩ් කරන්නේ නෑ අවුලක් නෑ ආත් මෙහෙමයි ටික පොඩ්ඩ ආතල්ලයක් ගන්න ඕන නම් නෝමල් ගමනෙන් ඔබට ආතල්ලයක් ගන්න ඕන නම් මේ ඒ කැලෑ පාරෙන් එන්න පුළුවන් මොකද ඒ පාර ඇත්තටම ආතල් මේ අස්සෙන් නිකන් ගස්සල එල්ලි වගේ අපිට කෑමක් හම්බුණා අරතරන් ගන්න අපි කෑමක් හම්බුණා ගැන අපි ගෙදරින් හදාගෙන ආවා දිනුල් සයිලා ගෙදරින් ඉතින් අපි ඒව තමයි කන්නේ අපි කට්ටිය ඔක්කොම කනවා බෝල් වලට ඉඳගෙන මේ දිගටම අපි දැන් කනවා මේකේ තියෙනවා සොයාමීන් පරිප්පු අල අපි කමු සෑහෙන හුලගක් තියෙනවා වට වඩගෙන හිටිය අපි දැන් අපි නතර වෙන තැනට ආව පොඩ්ඩක් බඩු ටික තියලා එහෙම යන්න ඒ වුණාට මූ තාම බුදු නැහැරුවා මූ නිදාගත්තා ඒක ඉතින් මේක තමයි අපි අද නතර වෙන තැන මම ඔයාලට පොඩි ටුවර් එකක් දෙන්නම් මෙතන මොනවා කියද කියලා ඉතින් මෙතන ලස්සන පරණ තැනකට හදපු යක් වගේ එකක් තියෙනවා මෙතන තියෙන වෙනම රූම් එකක් මෙතන තියෙන වෙන රූම් එක අපිට කැමති නම් මේක ඉන්නත් පුළුවන් ෆෝන් charge කරන්න දෙයක් තියෙන ඊට පස්සේ කොහොමද සිගරට් එකක් තියෙන ඒක තමයි පව එක එන්නේ අපිට ඊට අමතරව වෙනම පවලා ඉන්න තියෙනවා මේ මෙතන බට්ටේ තියාගෙන මෙතන ඉන්න කැත එකක් මෙතන තව කැත එකක් ඉන්නවා සුන්දර පරිසරයක කැත එකක් ඉන්නවා මෙතන ලස්සන ඒරියා එකක් තියෙනවා අපිට ආතල්ලා දාන්න ෂේප් එකකින් ඉඳගෙන ඊට පස්සේ අපි රැට නිදාගන්නේ අපේ කාමරේට නිදාගන්නේ අපිට තියෙනවා මේ කුඩාවන්ද ටෙන් දෙකක් තියෙනවා අපි ඉතින් එතනනම් මම වල්ලා ඇතුළේ ගිටාර එක තියෙනවා ලස්සනට හදලා තියෙනවා ලස්සනට මොකද්ද මෙට්ට ටිකක් දාලා ලස්සනයි මරු සුපිරි වයිබ් එකක් තියෙනවා ඊට පස්සේ හොඳම දේ අතන තියෙනවා පොඩි දොක් වගේ එකක් අපිට පුළුවන් එතනට ගිහිල්ලා නාන්න අම්මා කිව්වා නාන්න නම් එපා කියලා නාන්න එපා කියලා අනිත් පැත්තට මේ කවන්න එක්කෝ මේ වතුරකට බැස්සොත් කියලා අඳුමක් දැම්මා මොකද ගන්නේ නානවාද නැද්ද වතුරකට වහින්න ගියේ වැස්සොත් කියලා අඳුමක් දැම්මේ නාන්න කියලා නේද මේ ගමන් ආවිලා කොල්ලොන්ට ඉන්න දෙන්නේ නැති නපුරු මායාකාරී මේ ඉන්නේ ගමන් ආවිලා කොල්ලොන්ට ඉන්න දෙන්නේ නැහැ මේ කෝල් කර කර වද දෙනවා මේ ඉන්නේ නපුරු මායාකාරී ගමන් ආවිලා කොල්ලොන්ට ඉන්න දෙන්නේ නැහැ මේ ඉන්න අපේ ඩ්‍රයිවර් අයියා මෙන්න බලන්න චූටි වතුර මාරක් කියලා යාළුවනේ මෙතනින්
අඩෝ හොඳම අතල්ලේ තව ඉස්සරහට ගිහලා මම පෙන්නන්න. පොඩි පීල්ලක් තියෙනවා මෙතන. මේ දිගටම වතුර පාරක් තියෙනවා. අතර තමයි ලොකු එක තියෙන්නේ. එතනට යන්න කලින් මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහ මොනවද තියෙන්නේ කියලා. ඉතින් වැඩේ කියන්නේ ඇත්තටම මේක අර කැලෑවක් මැද්දේ ලස්සන ප්ලේස් එකක් වුණාට අපි හිටපු තැන ඉඳන් ඒ කියන්නේ අපි වෑන් එක පාක් කරපු තැන ඉඳන් පොඩ්ඩක් දුර එන්න ඕනේ පයින්. ඉතින් බඩු ටික උස්සගෙන මීටර් සාමාන්‍යයෙන් මීටර් 500ක් වගේ එච්චරත් නෑ. ඒ වගේ දුරක් එන්න ඕනේ. ඇවිල්ලා පල්ලෙහාට බහින්න තියෙන. දැන් මම ආයේ උඩට යනවා. ඔයාලට පෙන්නන්නේ ලස්සන වතුර පාර. යන්නකෝ. ඉතින් අපි මෙතන උඩින් තමයි පල්ලෙහාට බැස්සේ. බැහැලා අපි මේ දිගටම ගිහිල්ලා එතනින් පල්ලෙහාට බැහැලා අර පැත්තේ තමයි අපි නතර වෙන තැන තියෙන්නේ. ඉතින් මේ දිගටම වතුර පාර අරහේ ඉඳන් එනවා පාර මහන්සි. ඉතින් වතුර පාර යන් දිගටම අපි වතුර පාර දිගේ යන් පල්ලෙහාට මට මම මේක පෙන්නන්න මම ආවේ උඩට. බලන්න වටපිටා view එක මාර ලස්සනයි. මේ පිටිපස්සේ view එක බලන්න. මේ අපි ඉන්නේ අන්න අර පැත්තේ. පිටිපස්සෙන් පේන view එක බලන්න. වට ලස්සනයි. මොකද මං කොහොමත් ලස්සනයි. ඒක වෙනම කතාවක්. මං ඉන්නගෙන ඉතින් කොතනත් ලස්සනයි තමයි. යන් අපි. ඉතින් මේ ප්ලේස් එකේ අයිතිකාර අයියා කිව්ව විදිහට එකපාර 15 දිනකට වගේ මෙතන එන්න පුළුවන්. මෙතන මේ ප්ලේස් එකට ඇවිල්ලා පොඩි ෆන් එකක් දාලා කාලා බීලා ඉතින් අපිට ගෙනල්ලා ඔයාගෙන කන්න පුළුවන්. මම දන්නේ ඒගොල්ලෝ වෙනම උයනවාද එහෙම කියලා. අපි කොහොමත් ප්ලෑන් කරන් හිටියේ ගෙනල්ලා ඉවරලා උයන්න. ඉතින් අපි අරන් ආව එක බඩු වගේ චිකන් නනම්මන ටික. ඊට පස්සේ බාබකියු දාන්න වෙනම පොට් එකක් තියෙනවා. බාබකියු ග්‍රිල් එකක් තියෙනවා වෙනම. ඉතින් අපි බලමු. මම කියන්නම් ඔයාලට අද රෑ අපි මෙතන හොඳ ආතල් එකක් දැම්මු. මෙතන ප්ලේස් එක හොඳයි නම් රෙකමන්ඩ් කරන්න පුළුවන් නම් මම හෙට උදේ අනිවාර්යෙන් ඔයාලට කියන්නම් මේ ප්ලේස් එක ගැන විස්තර. අපි දැන් යන් ගිහිල්ලා කට්ටියට උදව් කරන්න ඕනේ දැන්. මේ උයන්න කරන්නේ නැත්තම් මම හිතන බුල කෙලිනවා කියලා කියවයි කට්ටිය ඇවිල්ලා. ඔව් ඒක තමයි කරන්නේ ඇත්තටම මේක වෙනම කතාවක්. මේ යන්කෝ අපි. ඉතින් මේ දෙන්න අපි හිටපු තැන මේ තියෙන ඒගොල්ලන්ගේ Facebook page එක. ඔයාලා අනිවාර්යයෙන්ම ගිහලා check කරලා බලන්න. ඔයගොල්ලෝ යනවා නම් අනිවාර්යයෙන්ම පට්ට විදියට recommend කරන්න පුළුවන් තැන. අනිවාර්යයෙන්ම මේ ඇඩ් නෙමෙයි හොඳේ. මෙයා මේ ස්පොන්සර් කරපු සීන් නෙමෙයි හරිද? මේවා ලස්සන හින්දා මේවා සුපිරි හින්දා මම කියන්නේ. මේ මොකද්ද මං කීටි? ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගිහලා බලන්න මේ ප්ලේස් එකට. අනිත් එක ඕන මාර් ෆ්‍රෙන්ඩ්ලි මාර් හොඳයි. අපිට පට්ට සපෝට් එකක් දුන්නා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඒගොල්ලෝ බුකින් ගන්න එක දවසක එක ටීම් එකකට විතරයි. එක ටීම් එක සාමාන්‍යයෙන් 15 දෙනෙක් වගේ ඉන්න පුළුවන්. 15ක් 16ක් වගේ. ඒ වගේ එක්කෙනෙක් ආවත් ඒගොල්ලෝ එක බුකින් එකයි දවසකට ගන්න. අනිත් එක ඒගොල්ලන්ගේ පැකේජස් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න. මේ ඒගොල්ලන්ගේ නම්බර් එකක් තියෙනවා. මම ලින්ක් එකක් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකෙන්. එහෙනම් ඊළඟට බලමු මොනවද වෙන්නේ කියලා. ඉතින් කට්ටිය මෙතන එළවලු කපනවා. උයනවා මේ මැරිනේට් කරනවා චිකන් එක. අපි උයනවා දැන් රැයට කණ්ඩ උයන්නේ. අපි ආව කරතර යාළුවනේ ඊට වතුර පාර තියෙනවා. කට්ටිය පොඩ්ඩක් කේස් වීඩියෝ කරන එකට ලැජ්ජයිලු ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ සරාගේ සිරුර දැකලා ඉවරලා මගේ සිරුර වෙන්නේ එන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ සරාගේ සිරුර දැකලා ගෑල්ලා මේ වශී වෙයි කියලා මේ පෙන්නන්න එපා ගාව වැඩි. ඒකෙන් තමයි වැඩි පෙන්නන්නේ නැහැ. මේ අප්පා යනවා වතුරට බහින්න. අපි නාලා කරලා ඇවිල්ලා මෙතන ගිනි වැඩයක් ගහනවා හිමිසරේ. අතන යනවා බාබකියු එක. චිකන් එකක් දාලා තින්නේ බාබකියු වෙන්න. මෙන්න තාක්ෂණය ටෙක්නොලොජිය. මෙන්න මොලේ මේ වතුර එක මාරු හීතලයි. වට්ට හීතලයි. අපි ගෙනාවු බීම එක මේ කූල් කරගන්න දැන් ෆ්‍රිජ් එකක් නැහැ නේද? මේ වතුර එක ගහන. කොහොමද? අපි චිකන් බාබකියු එක තියෙනවා. ඉතින් කොත්තු පුතේ යම්මඩ කොත්තු තියෙනවා චිකන් කරේ තියෙනවා. ඒක කණ්ඩ තමයි තියෙන්නේ. අපේ ගිනි වැඩෙන් නිවෙන්න පටන් ගත්තා යාළුවනේ. ඒක අපේ පාටේ නම් යනවා මේ පැත්තේ. The next day. Good morning. සත්‍ය බොහොම කටුකයි.
නමුත් ඒ කටුක සත්‍ය අපිට බාර ගන්න. සුබ උදෑසනක් කාලා හැමෝටම. දැන් වෙලාව කීයද බං? දැන් වෙලාව 8:05යි. 8:05ට විතර. අපි නිදා ගන්නකොට පාන්දර 2ට විතර කිට්ටු වුණා. මේ පොඩි ගිඩි බැලේ ගහලා යක්කු නටලා. පොඩි ඇහි පොතේකුත් සෙට් කරා ඊර ලොකු වෙනවා. ඉන්නවා ඔයාලට එළිය view එක පෙන්නන්න. දෙන්න නැගිට ගමන් කෝපියක් හම්බුණා. දැන් ආවර ඊයේ අපි නැවතන. එතෙන් ටයිලර් ඉතින් ස්වභාව සෞන්දර්යය විඳින ගමන් කෝප එකක් බොනවා. මම දැන් ඩොකියුමන්ටරි වීඩියෝ එකක් කරනවා වගේ ලෝල්. මේ මරු හැබැයි ආතල් ප්ලේස් එක. සුපිරි ප්ලේස් එක මේ දැන් කට්ටිය වහිත් දන්නේ වතුරට. මම බහින ඇවිල්ලා. ඒ මොනකට හොදගෙන මොනකට හොදන්නේ නැතෝ තමයි මේ කෝ එකක් බොන්නේ. දැන් කොහොමද මෙතනින් උදේට කණ්ඩ හදලා උදේට කාලා තමයි අපි මෙතනින් පිටත් වෙලා යන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. බලමු කට්ටිය මොකද කරන්නේ කියලා. මෙතන කට්ටිය කතා කර ඉන්නවා. මසිකෝ පොල් ගානවා වගේ. පොල් ගානවා. අඩෝ මොකද කරන්නේ? පොල් ගානවා. මට උඩ සම්බෝලයක් හදලා හදන්නේ. පොල් සම්බෝලයි වතුයි පරිප්පුයි. වාසි ඒ වසුත් හදලා වසුත්. ඊරාද කාලයෙන් වත් එකක් බෙදාගත්තා දැන් කන්න යන්නේ. පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා. පරිප්පු තියෙනවා, පොල් සම්බෝල තියෙනවා, ආයෙ තව තියෙනවා මේ ෆ්ලික්ස් තෙල් දාපුවා. මම ඒ පියාණන්ටම බෙදාගත්තා. මොකද නාගෙන කණ එක තමයි ආතල්ලේ. අපි දන්නෙත් නැහැ අපි දැන් කොහෙද යන්නේ කියලා. අපි නතර වෙච්ච තැනින් දැන් යනවා. දැන් වෙලාව ඇවිල්ලා වෙලාව කීයද? වෙලාව 12යි. මේ යනවා. ඒ දිලුෂ අයියේ. පොඩ්ඩයි දාන්න. ඊටවදන කොහමද? හොඳයි. මොකක්ද කියන්නේ? සුපිරි සැපක් ගත්තා. සුපිරි සැපක් ගත්තා නේ. රෙකමන්ඩ් කරන්න පුළුවන්ද කාටද? රෙකමන්ඩ් කරන්න පුළුවන් බය නැතුව. මොකද්ද හරිත රිසෝට්? රිවර්ස්ටන් ඒ වගේම ආතල්ලා ගන්න පුළුවන් කිසි කරදරයක් නැහැ. පාන්දර එළියනකම් වුණත් කාලා බීලා ඔව් ෆැමිලි වලට උනත් ප්‍රශ්නයක් නැහැ. කපල් වලට උනත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නෑ කපල් වලට නෑ. එලේ දොලේ ඔක්කොම කරගත්තේ. කූඩාරම් දෙකක් තියෙනවා. ඉන්න වෙනම සාමාන්‍ය රූම් එකක් තියෙනවා. චාර්ජ් කරගන්න හැමදේම ඒවා නයිටනම් මනම් උයාගෙන කන්න පුළුවන්. සියලුම ෆැසිලිටිස් තියෙනවා. AC නෑ. AC නෑ. ඒ උනාට ජනේල් දෙක ගියාම AC එකට වැඩි හොල දැක්කේනවා. ටැංකි නෑ. කෙලිම පීල්ලේ ස්වභාවික ජලය. යටි ජල පාසුකම් හොඳයි. අපි නෑ ඇත්තටම අපි එතන බුක් කරද්දී අපි ඔච්චර මේ එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඇත්තම කියනවා නම් ගානේ හැටියට. පැකේජ් තියෙනවා අපිට කෑම බීම රුපියල් 3500 4000යි. ඔව් ඒගොල්ලෝ කෑම දෙනවා කියලා කිව්වා ඒ පාරේ පැකේජ් එක. දෙනවා වෙනම. අපිට නැත්තම් උයාගෙන කනන රුපියල් 2000යි ගන්නේ. ආඩු නෑ හැමදේම රවන් නයිට් එකකට හොඳයි. අපි නම් සුපිරි ආතල්ලයක් කරන් ආවයි. අනේ අර. ගොඩක් අය නම් මුදිය ගත්තා. ඒක වෙනම කතාවක්. ගොඩක් අය මුදිය ගත්තා. අපි ගත්තා හොඳද ගොඩක් අය. ඊට පස්සේ අර මුදිය ගත්ත මිනිස්සු අර. ඒ වගේම තමයි අපේ මේ කියමු කොල්ලු සෙට් එකත් ආයි සුපිරි. ඒ වගේම අපේ කොල්ලු ටික ඒ වගේම අපේ කොල්ලු ටික රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඕගොල්ලෝ ට්‍රිප් එකක් කරනවා අපේ කොල්ලෝ එකතු කරන් යන්න එච්චරයි. සෙල්ෆ් ප්‍රොමෝටිං. ඔච්චර නැවත් මදිනේ. ආයව නාන්න. මෙන්න තියෙන සුපිරි ප්ලේස් එකක් නාන්න. මේ දිගටම නාන්න දැන් තියෙන කොහෙද ඉන්නේ අපි? බකමූණ. අංකල් ආනවද? නාන්න කියන්නේ අපි පොඩ්ඩක් බැලි වටේම පොඩ්ඩක් කැරකිලා බැලුවා පොට්ටේ කොහොමද කියලා ඇත්තටම සුපිරි. හොඳයි නේ මෙතන. කඩේනොත් අපි හොඳම තැන තරන්නේ ඔව් ඒ කඩේ ගාව ඉන්නේ. අපි වෙන්න යනවා පස්දෝයි අයිමයි කොහෙටද? කණ්ඩ යනවා කඩේට පයින් යනවා. අපි යනවා පයින්. අපිව දාලා ගියා අර වෑන් එක අපිව දාලා ගියා. අපි කණ්ඩ යන්නේ වගේ අප්‍රා යනවා නේ. අපි අත ෆ්‍රයිඩ් රයිස්. චිකන් ෆ්‍රයිඩ් රයිස්. ඔය කට්ටිය කනවා. පස්දෝයි යනවා.
සමීරයි තිරසන්න කරන මේ ෆෝන් එකක් බලන එදිත් තියෙන අපි අමු අපි ගෙදර නම රත්තර යාළුවනේ දැන් වෙලාව ඇවිල්ලා කීයද 6:53යි වෙලාව අපි දැන් ගෙදර යනවා කොහොමද දැන් vlog එක ඉවරයි මෙතනින් අර රයිස් එක රයිස් එක කන්න බාපෝ ආවෝ කන්න බා ඒ රයිස් එක පේන්නේ නැහැ බං අක්කමර පුතා ඒක මොකද ඒක කන්න එපා ඒක කැවුත් එක අපි අහමු නඩේ ගුරාගේ රයිස් එක ගැන කොහොමද නඩේ ගුරා රයිස් එක කොහොමද කියන්නේ මෙලෝ රහත් නෑ සුපිරනේ කාලා කන්නේ රයිස් එක මේ රයිස් එක කාලා බුදි නින්ද යන්නේ නැලු රයිස් එක කාලා බුදිය ගන්න උත්සාහ කරනවා කිරි වැඩි ගිල්ලා වගේ කිරි වැඩිත් හොඳයි බං මේ වැඩි වර්ගයේ මොකක්ද කියලා මට හිතා ගන්නත් බැහැ අංකල් රයිස් එක කොහොමද එනද ඈ අපි රයිස් එක කෑවද රයිස් එක කෑ දැන් රයිස් කියන්නේ ඕනද ඒ මගේ මොන්ටිසෝරි යාළුවා වසි දුවමන්ත ට්‍රිප් එක මොකද ආතලක් ගත්තානේ ඈ අර අරුන් නිතිද බං මේ නිදි මත ඇදලා මේ අයියට මේ කෝ අර අරුන් කෝ මේ දියා උන් ඉන්න උන් නෙදී උන් නෙදී අංකල් ට්‍රිප් එක මොකද ඔව්ද ට්‍රිප් එක මොකද ඒකයි ඉතින් අපි ඉතින් ගිහලා ආපු ගමන මේ සාමාන්‍ය ඇත්තටම හොඳයි ඉතින් හොඳයි නේ. එහෙම කිසි ප්‍රශ්නයක් කියන්න නැහැ කොල්ල මට පිටක් තියනවා නම් තියනවා පිට ඒ ට්‍රිප් එක මොකද ඈ ට්‍රිප් එක ටිප් එක නම් හොඳයි ට්‍රිප් එක හොඳයි ආතල් ආතල් කිව්ව ගොඩක් ආතල් සුපිරි ආතලක් ගත්තානේ හොඳ මාතල්ලක් ගත්තා නේ නඩේ ගුරා ඕගනයිසර් ඔකනේ ඕගනයිසර් නම් නින්ද කියලා ඕගනයිසර් ට්‍රිප් එක මොකද මෙලෝ රහත් නෑ ට්‍රිප් එක වෙලෝ රහන්නේ ඔව් බෝ මට ඊයේ උණ හැදුවා මුට උණ හැදුනා අයියේ නෑ ඔය අතර කරා vlog එක උඩමුස subscribe කරන්න